ඔබට බලා ගන්න පුළුවන් සමහර දැන් අපේ මේ ඖෂධ ගත්තු අය කීප දෙනෙක් කැමති වෙලා තියෙනවා. ඒගොල්ලන් මේ අර ෆීඩ්බැක් එකක් දෙන්න. එහෙම නැත්නම් මේක කතා කරන්න කොහොමද මේක ගත්තාම ප්‍රතිඵල ඒගොල්ලන්ට දැනුණු විදිය ඉස්සෙල්ලා තිබුණු විදිය දැන් තියෙන විදිය. මම උදාහරණයක් ගන්නම්. මම ළඟදී වෙච්ච සිද්ධියක් ළඟදීම අපි ගත්ත කේස් එකක්. මේක දුරස්තවත් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඉතාලියේ ඉන්නවනම් එහෙම නැත්නම් ඒ රටක ඉන්නවනම් අපි මේක සම්බන්ධ කරගන්නවා WhatsApp මාර්ගයෙන්. එහෙම නැත්නම් අද තාක්ෂණය පාවිච්චි කරලා ලෙඩා එක්ක කතා කරලා එහෙම නැත්නම් ලෙඩාව අපිට යොමු කරන එක්කෙනෙක් හරි කතා කරලා මේ විදිහට අපි ඔහුගේ තියෙන මූලික දේවල් ටික අපි ගත්තට පස්සේ විශේෂම රෝග ලක්ෂණ, ඔහුගේ චර්යා රටා, ඔහුගේ විවිධ දේවල් තියෙනවා අපිට ගන්න. ඉතින් එහෙම ගත්තට පස්සේ අපිට පුළුවන් ඖෂධය ඔහුට වෙතරම අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි අදාළ ෆාමසියෙන් මේ ඖෂධ තියෙන ෆාමසි ලෝකෙ හැමතැනම තියෙනවා දැනට. ඉතින් ඒක නිසා ඒකේ අපි ඖෂධයේ නම ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් යවුවට පස්සේ ලෙඩාට ඒ ෆාමසියෙන් අරගන්න පුළුවන්. ඉතින් මම කිව්වා අර ඉස්සෙල්ලා අන්තිමට ගත්තම ඒ කේස් එක තමයි ඉතින් ගෑනු කෙනෙක්ගේ තිබුණු මේ ෂාටිකා කියන්නේ ඇත්තටම කොන්දේ පල්ලහ තමයි කැක්කුම එන්නේ. ඉතින් යාට හොයාගන්න බෑ මොකද්ද කියන එක. මීට ඉස්සෙල්ලා අරන් තියෙන හොමියෝපැති බෙහෙත්. නමුත් මෙහි ඉතාලියට ආවට පස්සේ උට ඇයට ඒක ගන්නට අවස්ථාවක් තිබෙනක මාව සම්බන්ධ කරගත්තා. ඉතින් යාට තිබුණු ලොකු කැක්කුම ඇවිදින්න කරන්න අමාරුයි, කකුලක් කොටයි වගේ තේරෙනවා. අද්ද යන්නේ සමහර කට්ටිය දැකලා තියෙනවානේ. අවුරුදු 50කට විතර වගේ ඇති 50 කන්නා. ඉතින් එහෙම යද්දී මේ ඒ වලට ඉතින් අපි ගොඩක් දුරට අර ලංකාවට ගියාම ආයුර්වේදික් විදියට තෙරපි කරනවා. එතකොට ඒවා ඉතින් දිගටම කරන්න ඕන. ඉතින් නොකරන එක නෙවෙයි, ඒවත් හොඳයි කරන එක. නමුත් පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ගිහලා මාස 3ක් 4ක් ඉන්න කෙනෙක් ප්‍රැක්ටිකලි නැහැ. ඒක යා එහෙම ඉන්නවනම් ඒක කරන්න පුළුවන්. ඒ මසාජ් තෙරපි වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි මේකෙදී අපි බොහොම සුළු වශයෙන් ඖෂධය යවුවා. සතියයි 2යි බේත් ගත්තා. කැක්කුම දැන් ගොඩක් අඩුයි. දැන් 100ට මං හිතන්නේ 70ක් 80ක්ම අඩුයි දැන් වැඩ කරන් යනවා. ඒක එකපාරක්. ඒක එකක්. ඒ වගේ තව තියෙනවා. ඉතින් මානසික ගොඩක් මේ මානසික මම විශේෂයෙන්ම කියන්නේ ප්‍රශ්න වලට ආවට පස්සේ ඔහු අතරමං වෙනවා ජීවිතේදී. ඉතින් මේ බේත් වලින් කරන්නේ අර තියෙන මොලේ තියෙන නියුරෝන් ටික, මැරිච්ච නියුරෝන් ටික එහෙම නැත්නම් ඒවා වැඩ කරන්නේ නැති ඒවට මේවා ශක්තිය දීලා වෙනත් විදිහකට ඒවා වැඩ කරන්න ගත්තට පස්සේ සාමාන්‍ය තත්ත්වයට අපේ මොලේ බ්‍රේන් එකේ අවශ්‍ය කරන ඒ හෝමෝන් ටික ඒ වෙලාවට නිෂ්පාදනය කරන්න මේ බේත් වලින් ගොඩාක් හෙල්ප් කරනවා, උදව් කරනවා.